අදු ඔයාලගේ මේ බුද්ධ ධර්මයේ හරි බොරුනේ තියෙන්නේ. මොකක්? බලන්න ආත්ම ටිකක් බොන්න බෑ. පාටියට ගිහලා පොඩි ෂොට් එකක් දාගන්න බෑ. වේරමණී සුරාමේර වේරමණී සික්ඛාපදං සමාදියාමි ඔන්න ඔය ඔක තමයි තියෙන්නේ. හැබැයි ඉතින් සාදුලගේ ඇඳ යට බැලුවොත් අනිවාර්යයෙන් බෝතල් 3ක් 4ක් තියෙනවා. වතුර බෝතල් වෙන්නේ නැති මාත්. වතුර බලන්නකෝ. ඊළඟට මේ ගෑන් ළමයි ගැටින් අල්ල ගන්න බෑ. ඒකට දාලා තියෙනවා කාමසුඛාචාරා කියලා. ඒ වුණාම හාමුදුරුවෝ ගෑනු ළමයි දෙන්න තුන් දෙනෙක් දෙක ත්‍රිසංකල් ලහු වෙලා. මෙහෙමයි මහත්තයා. හාමුදුරුවෝ පොඩ්ඩක් කටවම් ඉන්නකෝ මං කියන්නේ අහන්නකෝ. මේක ඇත්තටම සාදුලට මේක few minutes later ඔහෙ දන්න කෙන්ගෙඩියක් නැහැ. බණ පොත්වල කෙලින්ම කියලා තියෙනවා හලෝ බොන්න කියලා. පීත්වා පුනා බොන්න ආයි බොන්න. පීත්වා පුනා ආයි බොන්න. පීත්වා පත්ත භූතලේ බිම වැටෙනකම් බොන්න. උට්ටායත පීත්වා පුනා. සිහි ආවම නැගිටලා ආයෙත් බොන්න. මේවා අපේ උන් මීට කලින් මං හිතන්නේ අහලා තියෙනයි කියලා. බුද්ධ කාලේ හිටපු මක්කලි ගෝසාලගේ බණ පොත්වල තමයි